ආයුබෝවන් මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ගේ ගති ස්වභාවය පිළිබඳව අපි කරුණු සාකච්ඡා කරමු. රාශි චක්‍රයේ මුල්ම රාශිය මේෂ රාශියයි. මේ රාශියට අධිපති ග්‍රහයා වන්නේ අඟහරු හෙවත් කුජ. ඒ වගේම මේ මේෂ රාශිය උෂ්ණාධික රාශියක්. වඳ රාශියක් ලෙසද හඳුන්වා දෙනවා. මේ රාශියේ ස්වභාවය අනුව චර රාශියක් ලෙස හඳුනා ගන්නවා. මේෂ ලග්නයෙන් උපන් පිරිමි පාර්ශ්වයට පුරුෂ ගති ලක්ෂණ වැඩි වැඩියෙන් පිහිටනවා. ඒ වගේම මේෂ ලග්නයෙන් උපන් ස්ත්‍රී පාර්ශ්වයට පුරුෂ ලක්ෂණ ඇති වෙනවා. මෙම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එහෙමත් නැත්නම් මේෂ ලග්නයෙන් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම මෙන්න මේ ගති ලක්ෂණ වැඩි වශයෙන් පිහිටනවා. එඩිතර බව, පෙරමුණට ජයග්‍රහණය කරා යෑමේ නිරන්තර ආශාව, ඒ වගේම යම් වැඩක් කිරීමේදී කාර්යක්ෂම කඩිසර බව මොවුන් තුලින් දැක ගන්න පුළුවන්. තව දෙයක්, මොවුන් නිරන්තරයෙන් සම්ඩු සරුවල් වලට නැඹුරුයි. පරාජය පිළිගැනීමට කැමති නැහැ. තම මතේම ඉස්මතු කිරීම සඳහා කටයුතු කරනවා. අනුන්ගේ බහට අවනත වෙන්නේ නැහැ. කෙසේ හෝ අන් අය තමාගේ මතයටම අවනත කර ගැනීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන ස්වභාවයක් මේෂ ලග්න හිමියන්ගෙන් දැක ගන්න පුළුවන්. යමක් කරන්න හිතුනොත් කොහොම හරි ඒ වැඩේ කරනවා. ඒ වගේම තමාගේ මතය ජයග්‍රහණය තුරු සටන් කරන ස්වභාවයක් මේෂ ලග්න හිමියන්ගෙන් දැක ගන්න පුළුවන්. මේෂ ලග්න හිමියන්ට පොඩි වැඩ කරන්න බෑ. මෙයාලා ලොකු වැඩ කරනවා. ඒ වැඩ කරන ගමන් තව තවත් වැඩ පටල ගන්නවා. ඉවසීමක් නැහැ. ඒ වගේම මුරණ්ඩු හිතුවක්කාර ස්වභාවයේ ටිකක් වැඩිපුර පිහිටලා තියෙනවා. තව දෙයක්, යම් කටයුත්තක් කිරීමට පෙර හොඳින් දුරදිග හිතා බලනවා. ඒවා සැලසුම් සහගතව තමාට වාසි වන ආකාරයෙන් කටයුතු කරන්නට උත්සාහ කරනවා. අනුන් තමාගේ කටින් බය කරගෙන තමන්ගේ මතයට අවනත කර ගැනීම සඳහා උත්සාහ කරනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මෙයාලා පරිත්‍යාගශීලී. තමන් සතු දේවල් අන් අයට අන් අයගේ යහපත වෙනුවෙන් ලබා දීම සඳහා ආශා කරනවා, ප්‍රිය කරනවා. තව දෙයක්, අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දේ ගැන වැඩිපුර හිතනවා. මෙයාලා සමාදානයට වඩා තම අභිමානය ගැන හිතමින් කටයුතු කරනවා. යුක්ති සහගතයි. අනුන්ගේ දේ කඩා වඩා ගැනීමට මෙයාලා උත්සාහ කරන්නේ නැහැ. තව දෙයක් තමයි මේෂ ලග්න හිමියන්ගෙන් නිරන්තරයෙන්ම අපිට දකින්න පුළුවන් දෙයක් තමයි මේෂ ලග්න හිමියන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම වැරදි කළත් කිසිසේත් ඒ වැරදි පිළිගන්න සූදානම් නැහැ. ඒවා යටපත් කරමින් අනිත් කෙනා කරන වැරදිම පෙන්වා දෙනවා. ඒ වෙනුවෙන් තර්ක විතර්ක කරනවා. ඒ වෙනුවෙන් සම්ඩු කිරීමට පවා මොවුන් පෙළඹෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී මේෂ ලග්න හිමියන්ගේ ජීවිත තුළ අර්බුදකාරී තත්ත්වයන් පවා ඇතිවීමට බලපානවා. විශේෂයෙන් මේෂ ලග්නයෙන් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් පෞල් ජීවිත තුළ මෙම ගති ලක්ෂණ නිසා යම් යම් ගැටලුකාරී තත්ත්ව පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මේෂ ලග්න හිමියන් තම පෞල් ජීවිත සාර්ථකව ගෙන යාම සඳහා විශාල උත්සාහයක් දරනවා. මේෂ ලග්න හිමියන්ට නිරන්තරයෙන්ම වැළඳෙන්න පුළුවන් රෝග තමයි හිසේ අමාරු. හිසේ අමාරුකම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උෂ්ණාධික තත්ත්වය නිසා රෝග ඇති වෙන්න පුළුවන්. උණ රෝග,
වැනි රෝග වලට මේස ලග්න හිමියන් නිරන්තරයෙන්ම හසු වෙන්න පුළුවන්. එතෙන් මෙන්න මේ ගති ස්වභාවය මේස ලග්න හිමියන් තුළ නිරන්තරයෙන්ම පිහිටලා තියෙනවා. ඒ වගේම ඔවුන් කටයුතු කිරීමේදී මේ ගති ලක්ෂණ ඔවුන්ගේ ක්‍රියා තුළින් අපිට දැක ගන්න පුළුවන්. මේ නිසා මේස ලග්න හිමි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම තමන්ගේ ගති ස්වභාවය තේරුම්ගෙන තම එදිනදා කටයුතු සැලසුම් කිරීමේදී ඒ පිළිබඳවත් සිතමින් කටයුතු කරන්නේ නම් විතා යහපත් බව සිහිපත් කර දෙනවා. තෙරුවන් සරණයි.